ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්ස් කියලා කියන්නේ මැජික් එකක්ද? ගොඩක් දෙනෙක් මේ දවස්වල කතා කරන මාතෘකාවක් තමයි මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්ස් කියලා කියන්නේ. ඉතින් ඔයත් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්ස් ගැන මේ වෙනකොට ගොඩක් දේවල් අහලා ඇති. එහෙම නැත්නම් දැනටමත් ඔයා ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්ස් භාවිතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් සරලවම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්ස් කියලා කියන්නේ ඔයා විශ්වයට යම්කිසි පණිවිඩයක් ලබා දීම. ඉතින් විශ්වයට මේ විදිහට පණිවිඩ ලබා දෙන්න අපි භාවිතා කරන්නේ සංඛ්‍යාත. එහෙම නැත්නම් අපි ෆ්‍රීකවෙන්සි කියලා කියනවා. ඉතින් මේ law of attractions කියන්නේ ඇත්තක්ද? අපිට law of attractions භාවිතා කරලා ඇත්තටම දේවල් ලබා ගන්න හැකියාවක් තියෙනවද? ඉතින් මේ law of attractions භාවිතා කරලා ඔයාට දේවල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඇත්තටම ඔයා law of attractions පාවිච්චි කරපු පළියට ඔයාට මේ යුනිවර්ස් එකෙන් එහෙම නැත්නම් මේ විශ්වයෙන් දේවල් ඉබේ ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයා law of attractions භාවිතා කරලා යුනිවර්ස් එකෙන් දෙයක් ඉල්ලුවට පස්සේ ඒ වෙනුවෙන් ඔයත් ඔයාගෙන් සිදුවිය යුතු කාර්යභාරය ඉටු කරන්නට ඕනේ. ඒ කියන්නේ මොකක්ද? එතනදී අපි හිතමු ඔයා යුනිවර්ස් එකෙන් යම්කිසි මුදල් ප්‍රමාණයක් ඉල්ලනවා law of attractions භාවිතා කරලා. ඔයා කියනවා ඔයාට රුපියල් ලක්ෂ 10ක් ඕනි මෙන්න මේ කාල සීමාව වෙද්දි කියලා. ඉතින් ඒ කියලා ඔයා ගෙදරට වෙලා ඔහේ නිදාගෙන ඔයා මුකුත් නොකර හිටියොත් ඔයාට දේවල් ලැබෙන්නේ නැහැ. ඔයා ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ඉතින් ඔයා law of attractions භාවිතා කළ යුනිවර්ස් එකෙන් දෙයක් ඉල්ලනකොට ඒ දේ ඔයාට ලබාගත හැකි ප්‍රමාණය රියලිස්ටික් දෙයක් වෙන්න ඕනේ. එහෙම නැතුව ඔයාට ළඟා කරගත නොහැකි ප්‍රමාණයේ දෙයක් ඉල්ලනවා නම් ඒක ඇත්තටම යථාර්ථවාදී දෙයක් වෙන්නේ නැහැ. මේ law of attractions භාවිතා කරලා ඔයා යුනිවර්ස් එකත් එක්ක සම්බන්ධ වුණාම ඔයාව පොසිටිව් ධනාත්මක චින්තනයක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ දේ නිසාම ඔයා වැඩ කටයුතු කරනකොට ඔයාට ඇති වෙන්න තියෙන නෙගටිව් එහෙම නැත්නම් ඍණාත්මක දේවල් වලින් ඔයාව මේ යුනිවර්ස් එකෙන් බොහෝ දුරට වළක්වන්න කටයුතු කරනවා. ඉතින් ඔයා මේ law of attractions භාවිතා කරලා යුනිවර්ස් එකත් එක්ක සම්බන්ධ වුණාම කලින්ට වඩා ඔයාගේ හැම වැඩ කටයුත්තක්ම සහ ඔයාගේ අවට දේවල් ඉතාමත් පොසිටිව් විදිහට ධනාත්මක විදිහට සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයා මේ විදිහට law of attractions භාවිතා කරලා පොසිටිව් වීමත් එක්කම ඔයාගේ අවට තියෙන දේවලුත් ධනාත්මකව සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාට ජීවිතේ කලින් නොලැබිච්ච අවස්ථාවන් බොහොමයක් ලැබෙන්න පටන් ගන්නවා. මේ විදිහට ධනාත්මකව දේවල් සිද්ධ වීමත් එක්ක තමයි ඔයාට ඔයා යුනිවර්ස් එකකින් ඉල්ලපු දේ ළඟා කරගන්න ඔයාට නව අවස්ථාවන් සැලසෙනවා. ඒක ඔයා තේරුම් අරගෙන ඔයා ඒ අවස්ථාවන් හරියට භාවිතා කරන්න ඕනේ. ඒක තමයි මේ law of attractions භාවිතා කිරීමේදී සිද්ධ වෙන්නේ. ඉතින් මම මේ වගේම law of attractions ගැන තවත් ගොඩක් වීඩියෝ ඔයා වෙනුවෙන් අරන් එනවා. ඔයා මතක ඇතුව මම ෆලෝ කරලා තියාගන්න.